සිනමැටික් මෝඩ් හොයන කට්ටියට අතේ තියෙන මුදලට ගන්න පුළුවන් iPhone එක තමයි අපි රිවිව් කරන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. iPhone 13 mini එක දැක්කට පස්සේ කට්ටිය හිතාගෙන iPhone 13 එක පොඩි ඩිවයිස් එකක් කියලා. ඩිවයිස් එක පොඩි වුණත් නමුත් ඇතුළ නම් පොඩි නෑ. හොඳ performance තියෙන ඩිවයිස් එකක් මේක. iPhone 13 mini එකක් ගත්තත් iPhone 13 එකක් ගත්තත් performance එකයි. වෙනසකට තියෙන display size එක විතරයි. brand new Android phone එකක් ගන්නට වඩා iPhone 13 mini එකක් use ගන්න එක ඇත්තටම අද කාලේට ගොඩක් වටිනවා. අද අපි මේ වීඩියෝ එකෙන් ගේන්න යන්නේ iPhone 13 mini එක ගැන. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා iPhone 13 mini එක ගැන හැමදේම කතා කරමු. මුලින්ම අය බලමු මේ ෆෝන් එකේ ඩිසයින් එක. මේක තමයි iPhone 13 mini එකේ තියෙන ලොකුම ඇට්‍රැක්ෂන් එක. අද තියෙන ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට වඩා මේක ඇත්තටම කම්පැක්ට්. පොකට් එකට දාගන්න ගොඩක් පාසුයි. ඒ වගේම චූටි ඇඟිලි තියෙන කට්ටියට තනි අතින් පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිස් එක තමයි iPhone 13 mini කියන්නේ. බොක්ස් ටයිප් ඩිසයින් එක නිසා iPhone 13 mini එක තාම හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඩිස්ප්ලේ ගැන කියනවා නම් මේකට එන්නේ 5.4 inch Super Retina XDR OLED ඩිස්ප්ලේ එකක්. මේ ඩිස්ප්ලේ එකට ඩීප් බ්ලැක් සපෝට් කරනවා. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකට එන්නේ 60 Hz refresh rate එකක්. ඒ වගේම 2026 වෙද්දී නම් පොඩි ඩවුන් පොයින්ට් එකක් එක. මූවි එකක් වගේ බලනවා නම් OLED experience එක පැහැදිලිව දැනනවා මේ ඩිස්ප්ලේ එකෙන්. 1200ක nits peak brightness level එකක් තමයි මේ device එකේ එන්නේ. outdoor use කරනවා නම් ඩිස්ප්ලේ එක හොඳ පැහැදිලිව පේනවා. ඕවරෝල් බලනකොට 2026ට තාම හොඳ ක්වොලිටි මට්ටමක තියෙන ඩිස්ප්ලේ එකක් තමයි iPhone 13 mini එකේ එන්නේ. ගොඩක් කට්ටිය බලන් ඉන්න පැත්ත තමයි කැමරාව කියන්නේ. අපි දැන් කැමරාව ගැන කතා කරමු. මේන් කැමරාවෙන් daylight photo ගත්තාම colors, dynamic range, skin tone තාම next level. කට්ටිය ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ වීඩියෝ පැත්ත ගැන කතා කරනවා. අපි යන් යන වීඩියෝ පැත්ත කතා කරන්න. content creator කෙනෙක් නම් iPhone 13 mini කියන්නේ ගැලපෙනම iPhone එකක්. මේ cinematic mode එක හොඳ quality එකක් තියෙනවා. mic quality එක next level. performance පැත්තනකොට iPhone 13 mini එකට එන්නේ A15 Bionic chip එක. Free Fire PUBG වගේ mobile game එකේ සෙල්ලම් ගන්න බලාපොරොත්තු වෙන display එක චුට්ට චෝටි. ඒ වගේම performance නම් next level. iPhone 13 mini එක මතක තියාගන්න gaming වලටම හිතලා ගන්න එපා phone එක. මොකද මේ phone එක compact design එක නිසා phone එක පොඩ්ඩක් චූටි. phone එක පැයක් විතර වගේ game එක දිගට සෙල්ලම් කරන් යද්දි පොඩ්ඩක් phone එක heat වෙනවා. අත දෙන මුදලට iOS update එක iPhone එක මිලදී ගන්න ඉන්නවා නම් iPhone 13 mini කියන හොඳ choice එකක් වෙයි. මොකද අවුරුදු කිහිපයක් යනකම් මේක නම් software update නම් ලැබෙනවා. video editing කරන්නත් මේ phone එකේ performance එක next level. සාමාන්‍යයෙන් content creator කෙනෙක්ට නම් PC එකක් ගන්න මුල් කාලේ සල්ලි නැහැ. මේ ෆෝන් එක නම් වීඩියෝ එඩිටින් වලට හොඳ choice එකක් වෙනවා. බැටරි ගැන කතා කරනවා නම් මේකට එන්නේ 2438ක mAh බැටරි එකක්. මුළු දවසම මගේ ෆෝන් එකේ ඉන්න කෙනෙක්ට නම් මේක දවසට 3 පාරක්වත් charge කරන්න වෙනවා. ලයිට් යූසර් කෙනෙක්ට වගේ නම් කොහොමද දවසක් ඇත ගන්න පුළුවන් වෙයි. ඒත් බැටරි හෙල්ත් එක 90 තමයි. iPhone 13 mini එකක් ගන්න බලාපොරොත්තු වෙකින් නම් බැටරි හෙල්ත් එක 80% වඩා උඩින් ෆෝන් එකක් බලන්න. මොකද එහෙම නැත්නම් බැටරි එක රීප්ලේස් කරන්න යනකොට තවත් cost එකක් වෙනවා. ස්පීකර් ගැනයි මයික් ගැනයි කතා කරනවා නම් මේකේ තියෙන ස්ටීරියෝ ස්පීකර් සිස්ටම් එක. ස්පීකර් ක්වොලිටි නම් ගොඩක් හොඳයි. මූවි එකක් වගේ ගේම් එකක් වගේ ප්ලේ කරනවා සවුන්ඩ් එක්ස්පීරියන්ස් එක ගොඩක් හොඳයි. මයික් ක්වොලිටි ගැන කතා කරනවා නම් නෝමල් කෝල් එකක් වගේ වීඩියෝ කෝල් එකක් වගේ ගන්නවා නම් මයික් ක්වොලිටි එකත් ඉතාම හොඳයි. iPhone 13 mini ෆෝන් එකේ 5G සපෝට් කරනවා. අපිට ඉස්සරහට 5G එක්ස්පීරියන්ස් කරන්න හැකියාවක් ලැබෙයි. iPhone 13 mini එක ගන්න එක ඇත්තටම ගැලපෙනවද කියලා ඇහුවොත් ඇත්තටම ගැලපෙන ප්‍රශ්නයක් නෑ. මොකද මේකේ තියෙන performance එකයි මේකේ තියෙන cinematic mode එකයි next level. මොකද මේකේ තියෙන performance එක video editing වලට හොඳටම ගැලපෙනවා. 2026ට performance එකයි software update නිසා තවත් ගැලපෙනවා. iPhone 13 mini එකක් ගන්න හිතාන් ඉන්න කට්ටිය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපේ subscribe කරලා bell icon එකත් all දාලා like කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.